ආයිබෝන් හැමෝටම නැවතත් මගේ channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම දිනපතා WhatsApp පාවිච්චි කරනවා. මිතුරන් සමග chat කරන්න, ෆොටෝ, වීඩියෝ බෙදා ගන්න සහ කාර්යාල කටයුතු සඳහා. නමුත් ඔබ කවදා හරි හිතලා තියෙනවද WhatsApp ඇත්තටම ආරක්ෂිතයිද කියන එක? අද මම WhatsApp ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඔබගේ ගිණුම ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන්ම සක්‍රිය කළ යුතු වැදගත් සැකසුම් කීපයක් ඔබට පෙන්නනවා. මුලින්ම අපි කතා කරමු end-to-end encryption ගැන. WhatsApp මගින් ඔබගේ පණිවිඩ, ඇමතුම්, ෆොටෝ, වීඩියෝ සහ voice note හැම එකක්ම end-to-end encryption භාවිතයෙන් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ඔබ සහ ඔබ කතා කරන පුද්ගලයා විතරක් ඒ පණිවිඩ කියවන්න, අහන්න පුළුවන් කියන එක. හැකර්ස්ලටවත් ඔබගේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ටවත් WhatsApp එකටවත් නෙවෙයි. ඊළඟට WhatsApp screen lock එක ගැන කතා කරමු. මෙම විශේෂාංගය ඔබගේ ෆෝන් එක අන්ලොක් කරලා තිබුණත් ඔබගේ WhatsApp chat එක ආරක්ෂා කරනවා. ඔබට fingerprint, face ID හෝ PIN එකක් භාවිතා කරන්න පුළුවන්. මේක සක්‍රිය කරන්න අපිට security, privacy, two-step verification වෙත ගිහිල්ලා PIN එකක් හදන්න පුළුවන්. ඊළඟට privacy settings වලට ගිහිල්ලා advanced කියන එක scroll කරලා block unknown account messages, protect IP addresses in calls, disable link preview කියන එක සක්‍රිය කරන්න. ඒ වගේම privacy, calls, silence unknown callers කියන විකල්පයත් සක්‍රිය කරන්න. ඔබගේ ෆෝන් එක unlock කරත් screen lock එක සක්‍රිය කරලා තියෙනවා නම් WhatsApp එක විවෘත වෙන්න පෙර fingerprint හරි face ID එක හරි PIN එක හරි ඉල්ලනවා. කාර්යාලවලදී හෝ ජනතාව අතරදී හෝ ඔබගේ ෆෝන් එක වෙන කෙනෙකුට දෙන වෙලාවල් වලදී මේක ඉතාම වැදගත්. මේ සක්‍රිය කිරීමට settings, privacy, app lock කියන එකට යන්න. දැන් බොහෝ දෙනා නොදන්න වැදගත් කරුණක්. ඔබගේ WhatsApp පණිවිඩ encrypt උනත් Google Drive එකේ හරි iCloud එකේ හරි chat backup default ලෙස encrypted නොවී තියෙන්න පුළුවන්. ඔබගේ cloud account එකට access ලැබුණොත් ඔබගේ පණිවිඩ කියන්න පුළුවන් වෙන කෙනෙකුට. මේක නවත්ත ගන්න නම් අපිට මේ ටික enable කරන්න වෙනවා. settings වලට ගිහිල්ලා chats, chat backup, encrypt chat backup වෙත ගොස් ඒක on කරන්න. පාස්වර්ඩ් එකක් හරි face unlock එක හරි පාවිච්චි කරලා ඒක අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. අවසානයේට අපි කතා කරමු WhatsApp scam ගැන. ඔබගේ WhatsApp verification code එක මිතුරන්ටවත් පවුලේ අයටවත් කිසිදාක share කරන්න එපා. අනිත් එක තමයි මේ වගේ පණිවිඩ ගැන සැලකිලිමත් වෙන්න. "Hi, මම ඔයාගේ යාළුවා. මගේ නම්බර් එක මාරු වුණා." බොරු job offers ගැන. lottery හෝ prizes ගැන පණිවිඩ. පුද්ගලික තොරතුරු ඉල්ලන suspicious link ගැන. පණිවිඩයක් හදිසි හෝ අතිශය හොඳ එකක් වගේ පෙනුනොත් ඒක scam එකක් වෙන්න පුළුවන්. සෑම වෙලාවෙම සැලකිලිමත් වෙලා ඔබගේ ගිණුම ආරක්ෂා කරගන්න. WhatsApp එක ආරක්ෂිතයි. නමුත් ඔබ නිවැරදිව භාවිතා කරනවා නම් විතරයි. අද අපි කතා කළ සියලුම security settings සක්‍රිය කරලා ඔබගේ chats, calls and backup ආරක්ෂා කරගන්න. මෙම වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් like කරලා subscribe කරන්න සහ මිතුරන් සමග share කරන්න. ඒ වගේම comment එකක් දාලා කියන්න ඔබ අද WhatsApp security check කරාද කියන එක. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. බලපු ඔයාලට ස්තුතියි.